ආම එල්එක්ස්ආර් සුකි ධෝනි නවදා ධෝනි බෝයිස් මේ අපේ පරණ කොල්ල බං මුන්ට හැක් කියන්න එපා මුන්ට හැක් කියන්න එපා මාව දන්නේ නැහැ කවුද දැනගන්න මචං එහෙම ඉතින් මම නේ ෆෑන් කෙනෙක් 6ට 6යි ලාස්ට් මැච් එක Double kill. උඹලා දැක්කද බං අපේ නංගිට ගැහුවා වගේ සීන් එක ඒක නම් බං 360ක් කරගිලා ගැහුවේ අමුතු යෑමන්නේ බං ඌ යන්නේ වමට ගිහින් දකුණට හැරෙන එක බං ඊට කලින් ඔය සිග්නල් ටික හදාගෙන වරෙන්කෝ ජාත්‍යන්තරයට යන්න කලින් නැත්තම් ඔබ කොහේ හරි ඉර වෙයි. I will fucking enemy panic 89යි 15යි 697 ස්පාරොකි හලෝ සහෝ හලෝ ඇනද අයනවා සුද්දා මොකද කියන්නේ ගානවද ගාව සිරාටම ගහලා තියනවද කොල්ල වින් කරලා තියනවද වින්න යන්නම් ගාන පාක් 4ක් ඒවා තමයි මොකද්ද ෆෝන් එක 70 Pro Max ඈ 70 Pro Max 17 Pro Max ඔව් අයියෝ මේ මචං කොල්ල මචං රද්දල පුත්තු ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ මචං ඔව් අප්පට උඩ ලංකාවේ ඉඳ වයස කීයද මචං වයස 19 19ට 17 Pro Max එකක් ලංකාවේ ඉඳලා ගන්නවා කියන්නේ සුපිරි සුපිරි හරි බොසා හදන්න කස්ටම් එක දැන් ෆින්ගර්ස් කියන්න ගහන්නේ 2 fingers 2 fingers එලගිරි අපිත් ගම් පහ තවයිලු අන් 3-5 ඔෆ්ලයින් ගියා කවුද එන්නේ බං බොරු කියන්න එපා අඩෝ හෙල්මට් දාන්න එපා චමී හෙල්මට් ගලවන්න චමී හෙල්මට් දාලා උඩ්පැකර් එකයි දෙකේ ෂොටියයි අඩෝ ආපු ගමන් ඔළුවක් කිය අපරාධෙක 108යි මම හිතුවේ ඉස්සරහට ගහන්න කියලාම මොකද්ද First blood. ඇතුළේ ඩයල් එක ඇතුළේ ෂොට් දෙකට 2යි මචං උත්පකර පාරක් නේද ගැහුවේ Double kill. උඹලා දැක්කද බං අපේ නංගිට ගැහුවා වගේ සීන් එක අත්ත Triple kill. ඉවරයි අනේ බං පොඩ්ඩක් ගහනකම් ඉඳපල්ලකො පැනල් කියලා ජාතක දීලා උප්පැන්න දීලා ඈ අනේ වන්දා කස්ටම් එකේ මුල ඕෆ්ලයින් ගියාලු කොතනද බං ඕෆ්ලයින් ගියේ ඉතින් අපිට ඌ ඕෆ්ලයින් ගියා නම් අපිට ඕෆ්ලයින් කියලා පෙන්නනවනේ පෙන්නුවාද
පොඩේ නා දැන් මේ කට්ටිය ඕෆ්ලයින් ගියා කියන පොර දැන් පොඩ දැන් පොර ඕෆ්ලයින් ගියාද බං ගුට්ට කරයක් කරන් තටබන්නේ ෂොට් ගන් ඩෙසර්ට් ගහන්න ගියා මේ චමි බැක් යන්න ගලින් helmet left open First blood. helmet එක දාලාද හැටිද බම් මේ ඔයි ලංකා 900 ගණක් කියන්න මචං ටැක්ස් එක තමයි ඉතින් බල බොරුවට පැනල් ගන්න එපා බං කොල්ලොන්ට බලපංකෝ බං එකයි ගහන්නේ ඌට පැනල් ගන්නවා පුදුම වස්තියන්නේ බං තියෙන්නේ දැන් බලහම් කලින් ගහප එකක් එකයි ගැහුවේ ඊට පස්සේ ඌ ලෙෆ්ට් දැන් ගහපු පොරත් දැන් ගහන පොරත් එකයි ගැහුවේ ඌ ලෙෆ්ට් එන ගමන් හැලියාව බං හැලියාව nice bang tirisan වැඩක් කරේ tirisan වැඩක් මේ ආපා බලා බොරු මාර්සි දාන්න එපා හරිද කරන්න පුළුවන් දෙයක් කෙලිම ඩිරෙක්ට් කතා කරපා ඕමාරුවෙන් උදාගත්තේ කෑවද කොද මැච් එක ඔඩෝ ඒක නම් බන් 360ක් කරගිලා ගැහුවේ First blood. Double kill. හෙල්මට් ගියා ඔඩෝ බයි හෙල්මට් එක ගියා හරි ඔයාලා මෙයා ඔෆ්ලයින් ගිය බින්ද ඔයාලා හැක් කියලා සස් කරනවා ඕකේ බලමුකෝ Triple kill. අමුතු යෑමන්නේ බං ඌ යන්නේ වමට ගිහින් දකුණට හැරෙන එක බං Ace. ඒක නම් වැදුනා තුනට දෙකයි දැනට ගහපු කට්ටියකින් ඉදිරියෙන් ඉන්න මෙන්න මේ ප්ලේයර් ස්පා රොකි දැන් ඔයාලා කියනවා මෙයාගේ ළඟ කවුද හිටියලු එයා ලොග් ගලාලු හැක්ලු ඔෆ්ලයින් ගියාලු තව මොනවද කියනවා ඕකේ දැන් මගේ ලයිව් එකේ මචං ඔය පැනල් අනම්මනක් ජරාව මේ වෛරල් වෙන්න කලින් ගහපු First ප්ලේයර්ස්ලා blood. එක බලපුවාම මේ ගහන ප්ලේයර්ස්ලා මොනවද බං ඈ ඔය පැනල් කියලා නමක් ඇහුණවත් නැති කාලයක් තිබ්බ මේ ගේම් එකේ හරිද ඈ ඒ කාලේ ගහපු ප්ලේයර්ස්ලා මේ ගහන කට්ටිය පැනල් අර එහෙනම් උදාම ඒ කාලේ ගහපේ උන්ට පැනල් එහෙම දාලා දුන්නා ඒක නම් වැදුනා හරි ලස්සනයි very good හරිද පැටියෝ මේවා ඩිස්කෝඩ් ගේන්න වෙයි වගේලු හරි ඉන්නකෝ දින්නොත් ගේමු එකගේ First blood. Double kill. දුර වදින ස්කින් ඩයල් එකට සහිතයි වදින් නැති වෙලාවක මෙතරනේ අපි අසරණ වෙන්නේ
ගේම අතාරින්නේ නැහැ. අර බලහංකෝ. හරි. මම ඒක නම්. ඔලු විතරයි ගහන්නේ ලොරෙන්සෝ. හෙඩ්ෂොට් ඔන්ලි දාලා දෙන්නේ. එකට වදින්නේ නැහැ කොහොමද? ෂොට් මාරි හිටනවා අර පදිනකොට පිට. මේ මූ හොදයි ඈ වෙනම් කාර්යය සුපිරි ඈ. ඌ මාර ගේමක් දෙනවා අර උට ගහන්න. දුර වැදිල්ලක් තියෙනවා බලහන් ඈ. වස්තියක් කියන්නේ වස්තිය වැදුණා කියන්නේ වස්ති ප්‍රොඩක්ෂන් ගැලේ මචන් දැන්. First blood. කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනකන්. පැටියෝ කොහොමද? vlog channel එක හදලා තියෙනවා master vlogs කියලා. ඉතින් අලුත් YT channel එක subscribe කරන්න මග මල්ලියේ. First blood. මොකද්ද මෙතන වෙන්නේ ඈ? අර නිකන් බම් මොකද්ද? ටිකක් කනවා දොර වහනවා 100 බුලත් පිට හපනවා වගේ මු එකක් කනවා එකක් ගහනවා. මොකක්ද මේ කරන්නේ? බෑක් කරන්නේ නැහැ කියන්නේ ඇත්තටම මේ බෝල් එකට බිමට ගහනවා නේ බං. ඇත්තටම වලහංග දැක්කද ගහපු ෂොට් එක කලින්? පොළොවට නේ ගහනවා. මොනවද වයි පචා. අපිට විස්පෙක් කිව් එකෙන් නම් මචං ඇත්තටම එහෙම කර කියන්න බෑ හොඳේ. විස්පෙක් කිව් එක මචං 100%ක් මේ එමුලේටර් වල කොහොමද වලට කියන්නේ මම නම් දන්නේ ඒක පෙන්නන විදිහ 100%ක් ඒ view එකට වඩා ටිකක් වෙනස් වෙනවා ට්‍රැක් කරන ඒවා. මම දන්නේ නැහැ ඉතින් හරියට වලට කොහොමද ඒක එක්ස්ප්ලেইন කරන්න කියලා. ඕනවනේ බලු දිවිල්ල. මචං එනිමි ටිකක් ගේම අතරින් නෑ හොඳේ. කවරින් බලහන් වෙනමින්ගේ. උන් හොයන්න වෙනම ගේමක් දෙන්න. නූලෙන් බේරුනේ ඩයල් එක. අර වෝල්. අංග දිවරයි කියලා ඌ එතන. ඔයි සවසාන සෝන් එක ඉවරයි. අනේ මෙහෙට එන්න තියෙනවා තව ටිකක්. කෝ වදින්නේ නෑනේ කෝ. එනද කෝ. අර බොරුනේ කියන්නේ. හරි ඉර වුණා. අඩෝ සුපිරි වෝල් එක අයින් කරගත්ත ඩයල් එක. අපිට එකේ කෙලිමිනේට් වෙනවා. මේක එක දිනනවා. අරු මලා අඩෝ පැනල් නම් ඔහම තටබනවනේ අයියෝ ඉතින් බම් පැනල් නම් දැන් ඔහම තටබනවද ගියාංකෝ ෆීමේල් බග් කියලා ඌ ෆීමේල් නෙමෙයි ඌ මේල් මේල් බග්ලු ලොරෙන්සෝ අනේ මේ උපනම් පිටෙබ්බා අන්න ඒක කීල් කරනවා නේද යාර और ऊपर का Double kill. अभी वाला ऊपर कर गया नहीं था नहीं आते उनकी प्रो या ताम इन्ना ने arigato thank you brother इवरा कंचा thank you उनकी thank you Triple kill. Ace. पहाड़ पहाई මෙහෙම ගහලත් පැනල් කිව්වොත් ඉතින් ආයේ වන් ඔෆ් ෆෝ කොහොම ගහලත් වැඩක් නැහැ නේද බං. අන්න මගේ එක.
First blood. කාගෙන්ද බං ඒ හෙල්මට් පාරක් ඇදුනේ හෙල්මට් පාරයි යෝ මුට මැච් එකක් දෙනවා වෙනම්ට ඔයාලා වෙනම්ගේ කලින් ප්ලේයින් දකින්න නැති වෙනම්ට මැච් එකක් දෙමු කියන කට්ටිය හાર્ට් එකක් දාන්න වෙනම් මොකද පට්ටම අර මුල මැච් එකක් හાર્ඩ් විදිහට ගැහුවා කොළ රස් කරලා තට්ටප ගහ ගන්නද කියන්නේ ගියාංගෝ මම මේ මචං සාමාන්‍ය විදිහ කියන්නේ හරිද හීල් කරන්නද බං හදන්නේ අර First blood. හීල් කරන්න ඔක්කොම නැහැ අයට 5යි මොනවා වෙයිද දැන් ඔයාලා හැක් කියන ප්ලේ දිනයිද ලයිව් එකේ සෙට් එක ගහයිද අඩු මේ මු වහලයක් උඩට ගිහිල්ලා මෙහෙම හැක් ගහන එකෙක් ගහනවද කියහන්කො මේ බලපංකො බා CS රෑන්ක් එකක් ගහනවා වගේනේ බලන්න මේ මොනවද කියන්නේ තත් හෙඩ් මුටත් හෙඩ් බං සුපිරියා වෙනම් බොසා Triple එකයි ඉන්නේ kill. කොහෙද ඉන්නේ දෙන්නගෙම හෙඩ් එකක් දෙන්නට බං මෙයා හෙල්මට් දාලා හිටපින්න බේරුනේ නැත්තම් කාලා මේ වෙනම් අර බුට්ට කරගක් කරන් හුචක් ගාන එකෙක් අඩෝ චමියා අද පුකේ අමාරු 6ට 6යි ලාස්ට් මැච් එක මේ ගේම් එක විනාශයි පැනල් නිසා ඇත්ත ගහන ඔක්කොම පැනල් බ්‍රෝ සාමාන්‍ය හොඳ ට්‍රේනින් එක වැඩෙට්ට ගහන්න බැයිද මෙහෙම ගහන්න බැයිද මේ මට්ටමට First blood. ඊට අභියෝගයකට ඉන්නේ මේ වෙනම් තමයි හොඳේ හරි ඩයල් එක ෆිට් දැන් ඉතින් මචං ඉවරයි දැන් කතා අහන්න බැනුම් අහන්න මට දැන් ඩිස්කෝඩ් ගාලා රස්තියාදු වෙන්න ස්ට්‍රෙස් මේ බොසා ලොරෙන්සෝ ඩිස් එකට එනවද එතකොට ඔයා දන්නවනේ මොන හරි තියෙනවනේ කෝඩ් ඇල් එක ඔහොම ගියාම අවුලලු ඒකනේ බා මම වැට් කරගත්තේ නැද්ද බා අපි වෙනම් වෙනම්ගේ මැච් එකක් බලන්න ඕනේ අඩ ඌ කොහෙද බං ගියේ මේ ඉන්නේ හරි ඩයල් එක රික්කයක් දාලා Hello bro, ඔයා කොහෙද ගියේ? පෙන් කෙනෙක් කරගන්න අවශ්‍ය නැහැ. ඒත් දිදි ඔයා කස්ටම් එකේ ඉන්න බෑ bro. අයි කස්ටම් එක කඩලා ගියේ. මං කතා කරා මං ඉතින් මේ බැක් කියලා. මාව දන්නේ නැහැ නේ. කවුද? එහෙම දැනගන්න මචං එහෙම ඉතින් මම පෑන් කෙනෙක්. හරි මොකද්ද නම? මම දන්න කෙනෙක් නම් මං දන්න නම මොකද්ද? වාතියනේ. අම්මට සිරි SLR බාතියට මොකද නම LXR වාති. ඈ?
LXR බාති. LXR බාති මේ මූ වන්නොස්පෝ ගහලා දිනපෙකෙක්නේ බං කලින්. උඹ ඇයි මේ නම් වෙනස් කරන් ආවේ ආයේ? නෑ ආන්සියක් ගන්න ආවයි. දන්නවනේ ගැම්ම කලලයන් ගොඩ ගාලින් ආනේ. මචං මේ පරි කලින් හරි දැන් මේ LXR මම මේ පොඩ ප්‍රූෆ් බලන්න නම් බලමු කට්ටිය. දැන් මේ බලමු. LXR බාති කියන හින්දා මෙයා ගැන පොඩ්ඩක් කියන්න. මේ ඇවිල්ලා මචං මං වලට කිව්ව නේද? මගේ ලයිව් එකේ ওই නිකීලා නුරුලියෝන්ලා පරණම කාලේ ගහපු කොල්ලෙක් තමයි LXR බාති කියන්නේ. අන්න ඒ කාලේ මේ ගේම් එකේ ඔය හැක්කු එන්න කලින් ගහපු කොල්ලෙක් LXR ලාගේ සෙට් එකේ මේ බාති. හරිද? අය කවුද බං මට හිටියා තව LXR ඩිලා. ඔය සෙට් එක තමයි ඔය ටූර්නමන්ට් ඕගනයිස් කරපු සෙට් එක ඉස්සර. හරිද මචං මේමයි මේ තාම මොකද TMH එකේ ඉන්නේ කොල්ලා. මෙහෙමයි අපි ප්‍රූෆ් බලමු. හරිද? මේ ඔයාලා කියනවනම් ඩිලා ඉන්නවර chat එකේ අර ඉන්නේ ඔයාද? මේ ඉතින් මේ level 81 account එකක් මචං. මොකද 17 Pro Max එකක් තියෙන්නේ කිව්වනේ. ඔව්. ඔයාලා මොකද කියන්නේ? මෙයා ඒ මල්ලිම නම් මෙයා ගැන මට කිසි සස් එකක් නෑ බ්‍රෝයිස්. මට මගේ පෞද්ගලිකත්වය. හරිද? මම මෙයාගේ අතුලාන්තය දැන් දන්නේ නෑ. හැබැයි ප්ලේන් පට්ට. හරි ඔයා කොල්ලන්ට බැන්නවා. මේ මචං ඔබ ඩ්‍රැග් කරලා ගහන්න බං. ඩ්‍රැග් වෙන්න ආලු කියලා කට්ටිය කියනනේ ගහනකොට. ඊ ආලෝකයක් ලයිව් දාන් කිව්වා පැනල් ගන්න ආලෝකය. මචන් නෑ දැන් 7 දැන් iPhone වලට බං එක එක මගුල් දානවනේ ස්කාලට් මේ කොල්ලන්ට වෙන්න ඕසි විශ්වාස නැත්තම් ප්‍රූෆ් ඈ කොල්ලෝ ටිකට පෙන්නු බලන්න තියෙනවා නම් බලමු උනා මේක තමයි ඉතින් කියන්න තියෙන්නේ නෑ මම මෙහෙම මම ඒ මල්ලි නම් මචං මට 100 ඩයල් එක ෂුවර් හැබැයි ඉතින් මේමයි ඉතින් දැන් උඹ මචං මොනවා දාගෙන ගහනවද කියන්නේ ඉතින් මම නෙමෙයි උඹට අර අපිට නැත්තම් ඒක ඔබගේ මචං රෙස්පෙක්ට් එක හරිද මචං මෙයා මේ මල්ලිට නම් ඉතින් හැක් එකක් දාගන්න ඕනේ නෑ ප්ලේන් මොකද්ද කියන්නේ මේ ප්ලේන් තියර තිබ්බ කොල්ලෙක් ඒ කාලේ ඉඳලා මේලලගේ සෙට් එක ලෑන්ඩ් ආව කොල්ලෝ දානවා ඉතින් පැනල් දෙන්නත් ගන්න ඒක තමයි ලෑන්ඩ් ටුවර් ගහපු කෙක් කියලා දාලා තිබ්බ හරිද මං උටත් බැන්න අඩු සමාවයක් මේ ටූර්නමන්ට් ගහපු කොල්ලෝ තමයි මචං බොරු කියන්න ඕනේ නෑ මේ ගාපේන් වැඩක් වෙන්නේ නැහැ ප්‍රූෆ් වෙන්නම ඕ නැචං ප්‍රූෆ් කියන්නේ මචං දැන් මෙයාලගේ ප්‍රූෆ් තියෙනවා අවුරුදු දෙකකට විතර කලිනුත් මේ ගේම් එකේ හොඳ කොල්ලෝ මචං පට්ටටම ප්ලේන් තිබ්බ කොල්ලෝ මේ සෙට් එක උඹලා වැඩි ඇයි බං එන්නේ නැති ඉතින් ගේම් එකේ දැන් ගහන්න කියන්නේ මේ අපි ලයිව් වලට ඒ ගන්න නෑනේ අපි තුමාලා මේ පරණ කොල්ල මචං මගේ ලයිව් වල ගහපු පරණම සෙට් එක දැන් මෙහෙම මචං උඹ ප්‍රූෆ් පෙන්නනවා නම් පෙන්න බං කට්ටිය මොකද කියන්නේ බලමුද ගිහිල්ලා එහෙම අවුලක් නැහැ ඉතින් කවුද ළඟ හිටියේ වාගේ අය ඔෆ්ලයින් ගියේ නෑ මේ මගේ account එකේ නෙමෙයිනේ log වෙනා එක විදිහට කාගේද account වාගේ account එක නැද්ද එතකොට තියෙනවා මගේ එක region තියෙන්නේ ඈ ඔව් මොකද්ද ID එක තියා සුකියව දන්නවනේ මචං කොහමද ID 31යි ඈ 31යි 31යි 57යි 57යි 68යි 68යි 440යි 440 වැරදුනා ආම LXR සුකි දෝනි නවදා දෝනි බෝයිස් මේ අපේ පරණ කොල්ල බං මුන්ට හැක් කියන්න එපා ඔය ඊයේ පෙරේදා ආපු අර මොකක්ද වලට කියන්නේ අර ඊයේ පෙරේදා ඇවිල්ලා ඔය එකපාරටම ෆෝම් වෙලා නැති වෙලා යන උන් ඉන්නේ අන්න උන්ට නම් කිව්වට අවුලක් නැහැ මේ පරණ කොල්ල බං මේ ගේම් එකේ මුන්ට නම් බයින්න එපා ඉතින් මෙහෙමයි මචං උඹලා 100ක් මං විශ්වාස කරන්නේ නැහැ ඒක මචං දැන් තාත්තේ මට කරන්න බෑ හැබැයි මේ ලොකු සස් එකක් නෑ බං මේ ගේම් එකේ පරණම ඩයල් ටිකක් මචං මේ බලහන් කොල්ලෝගේ account බලපල්ලක උඹලට ඉතින් බොරු කියන්න ඕනේ නෑනේ ඕන්න එකෙන් එන්නම නෑ බං මෙහෙම ඉතින් අය බොරුවට වටේ යන්න විදිහක් ඕනේ නෑ එහෙම ඕනේ නෑ මටත් වෙලා නෑ ඔහොම බොරුවට වටේ යන තව එකෙක්ට chance එක දෙන්න තියෙන වෙලාව මේ region එකේ ඉන්න කොල්ලෝ මචං හරිද පැනල් දාන් ගහනවා නම් වැඩි කල් තියෙන්නේ නැහැ කොයි account එකත් මේ වගේ account වලට පැනල් ගහලා දාලා ගහන්න තරම් මුන්ට පිස්සු නෑ බං මේ කාලේ ඉඳලා ගේම් එකේ ප්ලේන් තිබ්බ කොල්ලෝ මේ හරිද මේ ඔයාලට පේනවනේ ඉතින් මේව බල්ලවත් ඉතින් උඹලට ඉතින් මන් දන්නේ නැහැ ඉතින් මට උඹලා කියන එක කියපල්ලා මට මුව විශ්වාසයි මචං මේ ඔබ විශ්වාසයට කපන් මල්ලි හරිද මේ මගේ පරණ ගෝලියෝ හින්දා මං කියන්නේ මගේ ලයිව් වල ඉස්සර ඉතින් සෑහෙන්න කන්ටෙන්ට් වලට දායක වෙච්ච කොල්ලෝ තමයි මේ හරි එහෙනම් ඔච්චරයි මට කියන්න තියෙන්නේ ඔතනින් එහාට අය පන්න මේ බොරුවට ඕනේ නෑනේ මචං ඌ ප්ලේන් නම් ප්ලේන් හරිද රෙස්පෙක්ටඩ් රෙස්පෙක්ට්
හරිද මේ ගිෆ්ටයක් ඕනනම් දෙන්නම් ඉතින් මේ මුන් ගිෆ්ට් අරන් තියෙනවා කලින් ඔත් ඉතින් එහෙම මට ප්‍රශ්නයක් නෑ මම දෙනවා හරිද ඕනනම් කියහා දෙන්නද 17 Pro Max බය බය එකට gift මම එක. pay කරන්නද ඈ 17 Pro Max එකකින්ද ගහන්න එතකොට ඔව් ඔව් සුල්තාන් කොල්ලෝ නේ මම මුන් අඩෝ ලංකාවේ මුදලින් කීයක් කරද මම 17 Pro Max එකද මං ගද්දි නම් 5ක් වුණා රෙඩම් 5ක් මොකද ස්ටෝරේජ් මොනවද තියෙන්නේ 256 එලගිරි කලර් එක මොකද්ද ඔරේන්ජ් කලර් එකද orange